ආයුබෝවන් හැමෝටම කල්‍යාණි මිත්‍රයෝනි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බොහෝ ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දක් ලබනකොටම අනාදිමත් කාලයක ඉඳලා එහෙම කරාට අලුත් අවුරුද්ද සුබ වෙලා තියෙනවද? නිසා මා කියන්න කැමති අලුත් අවුරුද්ද සුබ කර ගැනීමට හැකි වේවා කියලා. ඒක කරගන්න ඕන දෙයක්. මේ වෙනකොට ලංකාවම හොදලා තියෙන්නේ බොහෝ අයගේ ලිපිනයන් නැති වෙලා තියෙනවා. දැන් ස්ථිර ලිපිනයක් කියලා එකක් නැහැ. ඒක නිසා ඊගා මොහොතේ මොකක් වෙනවද කියලා හිතා ගන්නත් බෑ. ඒක නිසා දැම්මම ඔබ පව් කරා නම් කරන පව් නතර කරන්න. සියලු කුසල කරන්න. ජීවිතයක් මදි. හිතත් පිරිසුදු කරගන්න. කියන්නේ පංච නීවරණ වලින් හිත පිරිසුදු කරගන්න. ඉතින් පංච නීවරණ කියලා දන්නේ නැත්නම් ගෞරවනීය මහා සංඝරත්නයන් ඇහුවනම් උන්වහන්සේලා බොහොම අපූර්වට පැහැදිලි කරලා දෙයි. එහෙම නැත්නම් දහම් පාසල් ළමයින් අහන්න. ඉතින් දැනුම තියෙන. දැන් ඉතින් විශයක් කැඩ බුද්ධහම ඉගෙන ගන්නවානේ. ඒ ළමයෙන් ඇහුවත් හරි. ඒ තරමටම සරලයි. වෙන්නට ඕන බුද්ධහමෙන් විභාග පාස් කරන වෙනුවට දන්න දැනුම ජීවිත දෙක කරගන්න. එතකොට ලබන සැනසෙල්ල නම් අනන්තය අප්‍රමාණයි. ඔබ මොන වැරද්ද කරත් කමක් නැහැ. ඉන්න දහම් මඟට. හැබැයි ආනන්තර පාප කර්ම කරපුවාට පොඩ්ඩක් වෙනස්. ඒ අය ලෝකෙම ඉන්න ටික දෙනා නිසා මම පස්සුව කතා කරනවා. ඔබ දහම් මඟට එනවත් එක්කම මොන වැරද්ද කරත් ඔබට එතනම සැනසෙල්ල තියෙනවා. බුදුදහමේ නිතරම දුක ගැන කතා කරනවා. දුක ගැන කතා කරන දුක් විඳින්න නෙවෙයි. බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කළා නැහැ දුක් විඳින්න කියලා. දුක ගැන කතා කරන දුකෙන් නිදහස් වෙන්නයි. ඒක නිදහස් වෙන්න ඕනේ මේ මොහොතේ ඉවලෙමයි. මේ මොහොතේම ඉඳන් තමයි දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා 2026 අවුරුද්දේ ඒක කරගන්න හැකියාව ලැබේවා කියලා නතර වෙනවා. හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.